ආණ්ඩුව තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වන විදිහට නීතිය නවන පාටක් නම් පේනවා. ඉතින් මේ නඩුවේ වුණත් ලක්ෂ 2කමාරක් සම්බන්ධයෙන් තමයි නඩුව ගොනු වෙලා තියෙන්නේ. ඉතින් ආණ්ඩුව ලක්ෂ ගාණක් වියදම් කරගෙන මම දැක්ක කණ්ඩායම 4ක් 5ක් දාගෙන හොයන්න දෙයක් නැහැනේ. එන්න කිව්වනම් පොලිසියට ඇවිල්ලා කඩ උත්තරයක් දෙනවා. ඉතින් මල්ලි ඔයන්නේ දැන් පොහොට්ටුවේ ජාතික සංවිධායක එතකොට ජොනියා ඕගොල්ලොත් එක්ක පුකයඹුඩේ වගේ ඉන්නේ. ඇයි ජොනියට කියලා කියන්න බැරි? ඇයි මෙච්චර මේ අවඩක් වෙලා තියෙනකොට මෙහෙම ටීම් 5ක් දාගෙන අපරාධයේ මේ ජනතා බදු මුදල් වලින් මේ ඔයාව හොය යනවා. ඔයා කරුණා කරලා ඇවිල්ලා ඉදිරිපත් වෙන්න ඔක් කියලා ඇයි කියන්න බැරි? ඇයි මේ වෙන තැනකින් අල්ලන්නේ? ලක්ෂ 2කමාර ඊක ගාණක් නෑ. ඒක මහා හොරුන්ට අහුවෙන්න ගියාම ඒක පොඩි ගාණක්. අර පොල් ගෙඩියක් අහුවෙලා පොල් ගෙඩියක් හොරෙන් කඩලා ආවියට දැම්මහම එතකට දඩේ. එතකොට දැන් පොල් ගෙඩිය. ඒතකොට ඒවට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. මේ කම්බ හොරු කරන ඒවට ඒක බෑ. මෙතෙක් කල අපේ පක්ෂය හෝ මේ රටේ බහුතරයක් ජනතාව අධිකරණය මගහැරලා නැහැ. නැත්නම් පොලිසිය මගහැරලා නැහැ. යකෝ පොලිස්පතිම කොච්චර මගහැරලාද බං හිටියේ? පොලිස්පතිම අම්මේ කොහේ කට්ටි පැන හිටියද ලයිටුත් නැතුව මතක නැද්ද? ලයිටුත් නැතුව. ඒ ඕගොල්ලන්ගේ පොලිස්පති. අපේ පොලිස්පති නෙමෙයි. අනික ඕගොල්ලන්ගේ කී දෙනෙක් හිටියද කියන්නකො හැංගි. හැබැයි ඉතින් සමහර විට පොලිසිය ඉහළ නිලධාරීන් හිතන් ඉන්න ඇති අපිත් ජීවිපී අය වගේ කියලා. පොලිසිය දැක්කම දුවනවා කියලා. එහෙම ඉතිහාසයක් තියෙනවනේ ජීවිපීකට. ඒ හින්දා රජයේ ජනතාවගේ බදු මුදල් වියදම් කරමින් හොයාගෙන එනවා. දැන් අපි දැක්ක පෞගේ කාලෙත් ඔහොම තමයි අත්අඩංගුවට ගත්තේ. ඉතින් එහෙම ඕනේ නැහැ එන්න කිව්වනම්. CID එකට එන්න කිව්වනම් ගිහිල්ලා කඩ උත්තරයක් දෙනවා. ඉතින් එයාට නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. අල්ලේ ඔයිට වැඩිය ප්‍රොෆෙෂනල් වෙන්න. ඔයාට මම කියන්නේ දැන් මිනිස්සු සබුද්ධිකයි. මිනිස්සු බුද්ධිමත්. මිනිස්සු ඔය කියන ඒවා එවකට කියපු වචන ඔයගොල්ලෝ කෙලපු පච අපි පිළිගත්තනේ. අපිත් ගුණා බූරුවසේ පිළිගත්තනේ කිව්වේ ඇත්ත කියලා. දැන් පුතා හරියන්නේ නැහැ. අද සමාජයේ වෙනස් උන් ටක් ගාලා බොරුවක් කෙලින්න කියලා ආයි මොනවද කෙලින්ම සෝෂල් මීඩියා අරන් පෙන්නනවා. උඹලා අවංකෝ ඒ කාලේ මෙහෙමයි. පොලිසියට බලපෑම් කරේ නැහැ, අධිකරණයට බලපෑම් කරේ නැහැ කියලා සාක්ෂි දෙපැත්තට ගානට බැලන්ස් කරලා පෙන්නනවා. අහවල් එකේ බැලන්ස් එකක් නැති වෙන්න. හොඳේ?